ඉතින් අද මම නයිට් ස්ටඩි සෙෂන් එකක් ගේන්න හිතුවා. ඉතින් මුලින්ම වොෂ් එකක් එහෙම දාගෙන එන්න තමයි යන්නේ. ඉතින් මම දැන් වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා ඊට පස්සේ මල් පූජා කරලා පාඩම් වැඩ කරන්න තමයි යන්නේ. ඉතින් එහෙනම් ඔයගොල්ලොත් අනිවාර්යෙන් අපි ප්‍රශ්න අප් වෙලා ඇවිල්ලා වැඩක් කරොත් අපිට ඒක ගොඩාක් එනර්ජි ෆුල්ව කරන්න පුළුවන්. බලන්න guys, මෙන්න මේ බොටල් එක හරිම කියුට්. ඒක හරිම කියුට්. මේකේ සුවඳත් මහරම සුවඳයි, long lasting වගේ ගොඩක් හිටිනවා. ගොඩක් වෙලා සුවඳ ඉන්න හරිම කියුට් ඒ බොටල් එක. ඉතින් මම දැන් නාගෙන එහෙම ඇවිල්ලා දැන් මල් පූජා කරන්න තමයි යන්නේ. ඉතින් මල් පූජා කරනවා කියන එක guys හිත නිවන දෙයක්. ඒක අපේ හිතට මාර විදිහට කියන්නේ හිත මාර විදිහට රිලැක්ස් වෙනවා. අපේ හිතේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අපිට ඒකෙන් චුට්ට වෙලාවකට හරි ඈත් වෙන්න මල් පූජා කරනවා කියන එක ලොකු දෙයක්. guys බලන්නකො මේ ආස දිහා ඉර බැහැගෙන යන එක ඇත්තටම සබහාදහම කියන්නේම අපිට මානස රිලැක්ස් කරගන්න හොඳම තැනක්. මේ බලන්න හරිම ලස්සනයි. මං හරිම ආසයි මේ වෙලාවට ආස දිහා බලාගෙන ඉන්න. හරිම ලස්සනයි. ඉතින් මම ඒකත් කැප්චර් කරගත්තා. ඔයගොල්ලන්ටත් ඒක පෙන්වන්න. හරිම ලස්සනයි guys. ලොකු එනර්ජි එකක් වගේම ලොකු මයින්ඩ් රිලැක්ස් ගතියක් දැනෙනවා. ඉතින් මං හිතනවා ඒක ඔයගොල්ලන්ටත් එහෙම ඇති කියලා. ඉතින් මම කියන රෙකමන්ඩ් කරන දෙයක් තමයි ඔයගොල්ලෝ වැඩ පටන් ගන්න කලින් මල් පූජා කරලා ඒ කියන්නේ ඒක අර භාවනාවක් වගේ කරපුවාම අපේ මනස ගොඩක් රිලැක්ස් වෙනවා. ඒකට අපිට ඊළඟට කරන්න යන වැඩේ ගොඩාක් හොඳට ප්‍රොඩක්ටිව් විදිහට කරගන්න පුළුවන්. ඉතින් පාඩම් වැඩ කරද්දි මම හොඳට වතුර බොනවා. ඉතින් අපේ මල්ලි දැන් ඔය මම පාඩම් කරනකම් මගේ ඔළුව පීරන්න ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් එයා ඔළුව පීරනකම් මම පාඩම් කර කර තමයි හිටියේ. ඉතින් මම උදේ ලියාගත්ත ටු-ඩු ලිස්ට් එකේ වැඩ තමයි කරන්නේ. මොකද මට උදේ ඒව ඔක්කොම එකේ තියෙන වැඩ ඔක්කොම කම්ප්ලීට් කරන්න බැරි වුණා. ඉතින් මම හිතුවා දැන් ඒක අද රැත් වැඩ කරලා ඒක කම්ප්ලීට් කරනවා කියලා. ඉතින් මම දැන් ඔය කරන්නේ ටු-ඩු ලිස්ට් එකේ තියෙන වැඩ. ඉතින් මුලින්ම තිබුණේ බයෝ වැඩක්. ඉතින් ඒ නිසා දැන් මම බයෝ වල වැඩ තමයි කරන්නේ.
උදේ ටිකක් ඉවර කරා. තව තියෙනවා. ඉතින් ඒ ටික තමයි දැන් ඔය ඉවර කරන්න හදන්නේ. දාලා ඊළඟට බෙඩ් එකක් මේක තියෙනවා. මම මේක නිදාගන්න නැහැ. පාඩම් වැඩ කරන එක තමයි කරන්නේ මේ රූම් එකේ. මම අලුතින් බෙඩ් එකක් ඒ වගේ ගේන්න බෙඩ් එකක් ගෙනල්ලා මගේ ඩ්‍රීම් රූම් එකක් තියෙනවා. ඒ තීම් එකට ඒ ඩිසයින් එකට මම මගේ රූම් එක හදලා එක්සෑම්ස් ඉවර වුණාට පස්සේ ඉතින් මම එක්සෑම් ඉවර වෙන්න ලොකු කාලයක් නැහැ නේ. and මේවා කිව්වොත් ඉතින් මේවා ඉවරකන් තියෙක දන්නේ. ඉතින් මේවා කිව්වොත් නිසා මම ගත්තා. ඒකට මැච් වෙන්නත් කියලා හිතාගෙන තමයි ගත්තේ. and ඊළඟට මෙන්න මේ සෙරමික් කට් එකක් ගත්තා. මේක හරි cute. ඒකත් cute. and ස්පූන් එකක් ගත්තා. ඒකත් හරි cute. ඉතින් මම ගත්තා මෙයාට අන්තිමට ලව්ස් එකක්. මේක ගාන තරම රීසනබල් ප්‍රයිස් එකකට තිබුණා. and සමහර ඒවා ටිකක් ගාන වැඩි. එන්න ටිකක් හරිම කිව්ට්. මම කිව්ට් පාට ගොඩක් ගත්තා guys. ඉතින් මට මේ vlog එක තාම edit කරන්න බැරි වුණා. මම ඉතින් මේක ඉක්මනින්ම ගේනවා. මම YouTube field එකට අලුත් නිසා මගේ vlogs වල අඩුපාඩු තියෙනවා. මේ වගේ දේවල් තියෙනවා. මේ අඩුපාඩු දැක්කොත් අනිවාර්යෙන් මේක කමෙන්ට් එකකින් සබස්ක්‍රයිබ් කරගන්න. මට ඊළඟ vlog එක ගේනකොට ඒ අඩුපාඩු ඔක්කොම පරිමකට පුළුවන් තරම් මම හිතනවා ලස්සන vlog එකක් ගේන්න පුළුවන්. ඉතින් දැන් මම චුටි break එකක් වගේ තමයි ගත්තේ. මොකද මම හිතුවා මේ recording එක කරලා ඉතින් phone එකේ මේ වැඩ නිසා මට record කරන්න බැරි වුණා. ඒ ටිකත් බලලා and මම ඊට පස්සේ මේ පාඩම් කරපේව නැවත revise කරලා රිවයිස් කරා. ඊට පස්සේ ඉතින් මේ පාඩම් කරපු දැන් කරපු පාඩම් ගත්තා. ඊට ගත්තා. ඒක තමයි මම කරේ. ඊට පස්සේ දැන් ඊළඟට දැන් කරන්න තියෙන්නේ තව මම ගත බයෝ වල තවත් වැඩි තමයි කරන්න තියෙන්නේ. බයිස්රාවි පද්ධතිය කොහොම හරි ඉවර කරන්න ඕනේ. ඉතින් මට හිතෙනවා බයිස්රාවි පද්ධතිය ඉවර කරන්න ගොඩක් වෙලාව යයි. කමක් නැහැ වෙලාව ගියාට මොකද ඉවර කරන්න ඕනේ. මොකද බයිස්රාවි පද්ධතිය අද මම මේ පද්ධතිය ඉවර කරේ නැත්නම් මට ටික දවසකින් තව පාඩම් කරන්න තියෙන දවසක් වැඩි වෙනවා. සහ මට පාඩම් කරන දවසක් එක පැත්තකින් අලුත් වෙනවා. මොකද මේ කොටස මට ඊළඟ පාඩම් කරන්න ඕනේ. ඊට ආයෙ අලුත් කොටසක් පාඩම් කරලා තියෙන ටයිම් එක තමයි නැති වෙන්නේ. ඒ නිසා කොහොම හරි මේක පාඩම් කරලා ඉවර කරන්න ඕනේ. ඉතින් දැන් කිව්වේ දැන් ආයෙම යම් පාඩම් වැඩ වෙනවා.
මම වැඩ පටන් ගනිද්දි මට ලොකු ඔලුවක් ඇක්කුමක් තිබුණා. ඉතින් දැන් ඒක හොඳටම වැඩි. දැන් ඉතින් මම වතුර එකක් බීලා හැම මගේ අද දවසේ වැඩ ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් ටු ඩු ලිස්ට් එකේ වැඩ 3න් 2ක් ඉවර කරගන්න මට පුළුවන් වුණා. ඉතින් අනිත් වැඩ ඉවර කරගන්න බැරි වුණ එක ගැන චුටි දුකකුත් තියෙනවා. ඒත් මම හෙට දවසේ වැඩ කරන්න අද දැන් මම නිදා ගන්න ඕනේ. දැන් 12ත් පහු වෙලා. මොකද මට හෙට උදේම ක්ලාස් තියෙනවා. ඉතින් නැත්තම් මට ඒකට යන්නත් බැරි වෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔය වතුර එකකුත් පුරවගෙන ඒකත් බීලා අද දවසේ වැඩ ඉවර කරන් තමයි යන්නේ. ඉතින් මගේ vlog එක බලාගෙන හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ vlogs හොඳයි නම් මගේ videos ලස්සනයි නම් අනිවාර්යෙන්ම මාව subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම bell icon එකත් click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ වැරදි